Hi ළමයි ඔයාලට කොහොමද ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවද එහෙනම් මම ඔයාලට පොරොන්දු වුණ විදිහටම අපේ නේහගේ බර්ත්ඩේ පාටි එකයි අපි ගියපු ට්‍රිප් එකයි ඔක්කොම ටික ඔයගලන්ට vlog එකකින් අරගෙන ආවා. ඉතින් මම කලින් vlog එකේ කිව්වා වගේ ඔයගොල්ලෝ කලින් vlog එක බලලා නැත්නම් ඉක්මනටම ගිහින් බලන්න ළමයි. කලින් vlog එකේ කිව්වා වගේ 12 වෙනිදා 11 වෙනිදා පොසොන් කඩවල පොසොන් කානිවල් ඒ පැත්තේ ගියපු හින්දා නැගිටිනකොට පරක් වුණා. ඊට පස්සේ 12 හවසේදී අපි කුරුණෑගලට ආවනේ. එහෙලා ගෙදර රායේ අපි කට්ටිය ඉඳලා දැන් අපි මේ ගාලට යන්නයි හදන්නේ. ඉතින් අපි මේ දැන් යන ගමන් ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් vlog එක ආපුවම මම කියන්නේ බලලා නැත්තම් ගිහින් බලලා එන්න කානිවල් පොසොන් ඒ හැම දෙයක්ම මගේ කලින් vlog එකේ තියෙනවා ළමයි. ඉතින් මේ දවස්වල මම චූටි vlog ගොඩාක් අරන් එනවා. අරන් වෙලා තියෙන චූටි ඒවා තමයි ගිය පාරකත් චූටි මේකත් පොඩි එකක්. ඉතින් මේ විදිහට තමයි අපි කට්ටිය ගියේ. එතකොට අපි එහෙ අනුරාධපුරේ ආපු සෙට් එකයි තිසරයි තමයි අපි මෙහෙන් ගෝල් වලට යන්න පිටත් උනේ. එහෙන් අපේ නංගි, ඒතකොට කොළඹින් අපේ සුගිත්‍රි හේසරයි එහෙන් කවින්දු නංගි එනවා. එතකොට ආය කොළඹින් එනවා විදෙන්. ඉතින් අපි විදෙන්ව නම් අරගෙන යන්නේ සුගිත්‍රි හේසරයි අපි මේ වෙනකොට අපි මේ යන මගදීත් ඒ දෙන්න ගාලටත් ගිහින් මට මතක විදිහට හොටෙල් එකකටත් ගිහින් තිබ්බේ. හොටෙල් එකක් නෙමෙයි අපි විලායකක හිටියේ. විලායක බුක් කරලා. ඉතින් ඒකට ඒගොල්ලෝ ඒ වෙනකොට ගිහිල්ලා හිටියේ. ඉතින් අපි මේ විදිහට තමයි ගියේ. අපි මුලින්ම කුරුණෑගල ඉඳන් කඩවතට ගියා. කඩවතින් එක්සිට් කරලා අපිට රෑට උදේට කන්න අපි ඒගොල්ලන්ට බඩු දීලා තමයි උයාගත්තේ. ඉතින් ඒගොල්ලන්ට ඕන කරන දේවල් ටික අපි ගන්න කඩවතින් එක්සිට් වෙලා ඒ ටික අරගෙන මීරිගමින් එක්සිට් වෙලා ඒ ටික අරගෙන කඩවතට ගිහිල්ලා ඊටු ටිකත් අරගෙන ඊට පස්සේ ආපහු මාකුඹරට ඇවිල්ලා විදෙන්වත් අරගෙන තමයි අපි ආපහු ගාලට ගියේ. මේ කාය කියන හැම වීඩියෝ එකකම වගේ අපි කරන්නේ සින්දු කියනවා, සින්දු දාගෙන සින්දු කියනවා. ඉතින් කොහෙද ළමයි ඒවා මේකේ දාන්න විදිහක් නැහැනේ. මොකද ඉතින් උගල දාන්නනේ කොපිරයිට් වදිනවා කියලා. ඒකෙන්ද මම ඒවන්නම් දාන්නේ නැහැ සමහර ඒවා. ඉතින් ඔන්න අපි දැන් විදෙන්වත් ගත්තා. දැන් විදෙන් යනවා. අපි නේහ යනකොට අපිට බයක් නැතුව නේහත් එක්ක යන්න පුළුවන්. දැන් විදෙන් දැන් ගමන චුටක් එයා ඩ්‍රයිව් කරලා තිබුණාට අපිට බයයි අපේ ජීවිත ගැන. ඉතින් අපි එනකොට අනිත් කට්ටියත් අපි එන ටයිම් එක ලඟ වෙනකොටම හොටෙල් එකට විලායකට ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ තමයි අපේ රූම් එක ගර්ල්ස්ලාගේ. ඉතින් මේ විලායකේ නම තමයි මේක ගාල්ලින් චුටක් ඇතුළට යන තියෙන්නේ. හඳුන් ගොඩද කොහොමද මතක විදියට ලකි පැලස් තමයි මේ විලායකේ නම. ඉතින් හොඳයි රේටින්ග්ස් දුන්නොත් 10න් 7ක් වගේ රේටින්ග්ස් දෙන්න පුළුවන්. ඉතින් අපි නිදහසේ හිටියා. මොකද අපි ගියපු දවසේ මේ විලායක අපේ කට්ටිය විතරයි හිටියේ. ඉතින් හිඳ අපි නිදහසේ හිටියා. කෑමත් හොඳටම හොඳයි. කෑම රසයි. කෑමත් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් තැනනම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ලකි පැලස් තමයි ප්ලේස් එකේ නම. ලකි පැලස්. ඉතින් ඔයගොල්ලොත් ගිහිලා බලන්න. ඔයගොල්ලන්ගේ යාළුවෝ සෙට් එකක ඔයගොල්ලන්ටත් එළියට යන්න ඕනේ නම් ඔයාලත් ගාල්ලයට ඉන්නවනම් නැත්නම් ටිකක් දුර ට්‍රිප් එකක් දාගන්න ඕනේ නම් ඔයගොල්ලොත් යන්න. අපේ මේ අවුරුදු 3.5 යාළුකමේ අපි ගිහපු පළවෙනි අපි බොයිස්ලාත් එක්ක ගිහපු පළවෙනි ට්‍රිප් එක තමයි මේක. ඒකත් අපේ නේහා හින්දා තමයි අපිට යන්න පුළුවන් වුණේ. ඉතින් මේ තමයි අපි කට්ටිය පූල් එකට බහලා කරපු එක විකාර.
ඉතින් අපි නේහාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න හිටියේ සර්ප්‍රයිස් එකක්. ඒක දෙන්න හිටියේ ගාලට ගිහිල්ලා ගාලු කොටුවේ. එතන කොහෙද තැනක අපි දෙන්න හිතාගෙන හිටියේ. හැබැයි වැස්ස හින්දා අපි ඒ ගමන යන්නේ නැහැ කියලා තීරණය කරා. ඊට පස්සේ සෙනුයි නංගි සුකිතුයි විදිනුයි ගියා. එයාගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්ස් කරන්න ඕනේ බඩු ටික අරන් එන්න. ඒ කියන්නේ අපි කේක් එකක් ඕඩර් කරලා තිබ්බා. ඒ බඩු ටික අරගෙන එන්න. ඒගොල්ලෝ ගියා. ඉතින් ඒ ගිහින් එනකන් අපි තමා පූල් එකට වෙලා හිටියේ. ඉතින් මේ තියෙන්නේ විලායකේ කබානාස් තිබ්බා. ඒ කබානවල කබාන දෙකක් තිබේ. කබාන දෙකේ තමයි මේ වීඩියෝ එකේ කබාන දෙකේ. මේ විදිහට තමයි කබාන දෙක තියෙන arrange වෙලා. ඇන්ටික් ලුක් එකක් තමයි මේ හොටෙල් එකේ ඉන්ටීරියර් ඩිසයින් එක බලුවම පේන්නේ. ඇන්ටික් ලුක් එකක් තමයි අපි හිටපු අනිත් පැත්තේ රූම්ස් දෙකෙත් ගෑලමයි හිටපු අනිත් පැත්තේ රූම්ස් දෙකෙත් මේ පැත්තේ තිබ්බ කබානාස් වල තියෙන්නේ ඇන්ටික් ලුක් එකක්. ඒ ලුක් එකට ආසායටත් මෙතන හොඳයි. ඇත්තටම නිදහස් තනක්. ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න ඉතින්. ඉතින් මේ විදිහට තමයි නේහාගේ සෙලිබ්‍රේෂන් එක පටන් ගත්තේ. ඉතින් නේහා චුට්ටක්වත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් හින්දා අපිට මේ නේහාට බර්ත්ඩේ එක සර්ප්‍රයිස් කරන්න කලින් චුට්ටක් කියන්න වුණා. ඉතින් කොහොම හරි අපි රැට කෑම ඕඩර් කරලා තිබ්බේ. අපි මං කියවනේ කලින් අපි ඒගොල්ලන්ට කියලා කෑම හදාගත්තා කියලා රැටයි උදේටයි. ඉතින් ඒගොල්ලෝ කෑම හදනකම් අපි නේහාගේ බර්ත්ඩේ කේක් එක කපලා එක කෑවා. මට බර්ත්ඩේ කේක් එක ඕඩර් කරපු තැන නම් මතක නැහැ. හැබැයි මාර රසයි. මම කන්ටැක්ට් ඩීටේල්ස් දාන්න පුළුවන් වුණොත් දාන්නම්. ගහලවට ඉන්න කෙනෙක් නම් එතනින් ඕඩර් එකක් දාගන්න. රසම රසයි ඒ කේක් එක නම්. ඒක හොටෙල් එකටත් වඩා රේටින් කරන්න පුළුවන්. ඒ තරම් රසයි ඒක. ඉතින් මේ විදිහට තමයි අපේ නේහාච්චිගේ බර්ත්ඩේ පාටි එක නෑ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක බර්ත්ඩේ සර්ප්‍රයිස් එක කරේ. ඔය මොකක් හරි බර්ත්ඩේ එක. අපි සිංදුව දාලා අපි කපමු. ඔව් අපි බින්නෝ නෝමල් බින්න හරි. සිංදුව දාලා තියන්න. ඉතින් අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනකොටත් වෙලාව ඇති 8-9 විතර වගේ. ඊට පස්සේ අපි කාලා ඉතින් අපේ අනිත් අයට ඔක්කොටම පූල් එකට යන්න බැරි වුණානේ. කලින් ඒගොල්ලෝ ගියානේ නේහාගේ බර්ත්ඩේ බඩු ටික අරන් එන්න. ඉතින් ඒ හින්දා අපි ඔක්කොමලා කුමඩි පාන්දර 12ත් පනලා එක විතර වෙනකන් අපි ඔක්කොම පූල් එකේ හිටියා සින්දු දාගෙන. අපි මං කිව්වේ කලින් අපි විතරයි විලායකේ හිටියේ කියලා. ඒ හින්දා කවුරුත් අපිට මුකුත් කිව්වෙත් නැහැ. ඒකින්ද අපි පාන්දර 1 විතර වෙනකන් පූල් එකට වෙලා මෙහෙම ඩාන්ස් කර කර හිටියා. ඉතින් බලන්නකෝ.
ඉතින් මේ තමයි day 2. ඉතින් අපි අද චෙක් අවුට් වෙනවා. ඉතින් උදේ නැගිටිනකොට කට්ටිය සාමාන්‍යයෙන් 9 විතර වුණා. මොකද කලින් දවසේ නිදා ගන්න විතරත් මං කිව්වා 1 ගානක් විතර නිකන් පූල් එකේ හිටියා කියලා. ඊට පස්සේ නම් ළමයි vlog එකට වීඩියෝස් ඔක්කොම අමතක වුණා. හොඳ ළමෙක් නේද මම? ඉතින් මෙතනින් හරියට වීඩියෝස් නැහැ. මේ විදිහට තමයි ට්‍රිප් එක ඉවරුනේ. අපි හවස සුගිත්ලා ගෙදරත් ගිහිල්ලා දවල්ට කාලා තමයි විසිරලා ගියේ. ඉතින් සුගිත්ලාගේ අම්මටත් thank you අපිට දවල්ට කන්න ලෑස්ති කළා. තිබ්බ රස බීම එකක් ලෑස්ති කළා. තිබ්බ ඉතින් ආන්ටි ඔයාටත් ගොඩාක් thank you. එහෙනම් මං ගිහින් එන්නම්. අලුත් vlog එකකින් එන්නම්. ටටා බයි. පරිස්සමෙන් ඉන්න.